එකමත් එක කාලෙක හරිම ලස්සන පවුලක් ජීවත් වුණා. මේ පවුලේ හිටියේ රේණු කියලා අම්මයි, කපිල කියලා තාත්තයි, සිගිති කියලා චුටි දුවෙකුයි. කපිලගේ එකම සහෝදරියයි. ඇය සුමනා. හරිම වසයි. ඒ වගේම නපුරුයි. සුමනා අක්කේ. මොකද මේ උදේ පාන්දරම පාරට වෙලා? අනේ අර පොඩි එකී උදේම ඇහැරලා කෑ ගහනවා යටිගිරියෙන්. ළමයි හදනවා නලව ගන්නවත් බෑ ඔය රේනුට. දස වදේ ඔය පොඩි එකී දෙන්නේ. අනේ එහෙම කියන්න එපා සුමනක්කේ. පොඩි ළමයි එහෙම තමයි. අක්කට ඉතින් ඕවා තේරෙනවා කියලා. අපේ දුවගේ පොඩි උන් දෙන්නත් ඔහම තමයි. ඒ වුණාට පොඩි උන්නේ. මම මේ කඩේට ආවා. ගිහින් එන්නම් අක්කේ. මට සුණංගු වෙනවා. හා හොඳයි එහෙනම් නංගි. මාත් යනවා රෙදි කන්දක් ගොඩ ගැහිලා හොදලා දාන්න ඕනි. ඉතින් වෙන්දා වගේම දර හොයන්න ගිය සිගිතිගේ අම්මයි තාත්තයි ආයේ කවදාවත්ම ගෙදර ආවේ නැහැ. සිගිතිට නැන්දත් එක්ක ජීවත් වෙන්න වුණා. ඔයි කරලා තියනේ. බින්දා නේද මගේ මුට්ටිය. කිසි දෙයක් හරියට කරගන්න බෑනි. නටන්නයි බොරුවට අඩන්නයි විතරයි දන්නේ. තියන්නේ අද ගෙයින් එළියට අඩියක්වත්. සුද්ධ කරනෝ මේ සේරම. අනේ මං අස් කරන්නම් නැන්දේ. මං හිතලා කලේ නෑ. අම්මයි තාත්තයි දෙන්නම අහිමි වුණ සිගිති ගොඩාක් දුක් විඳා. සිගිති තාමත් දන්නේ නෑ අම්මයි තාත්තයි කෝ කියලා. මැරෙනවා කියන වචනේවත් දන්නේ නැති සිගිති තාමත් අම්ම එනකම් බලන් ඉන්නවා. අනේ මගේ දරුවා කොහොම ඉන්න ඇතිද දැන්? සුමනා මගේ දරුවව බලා ගන්නව ඇති. අනේ මාව හොයන්නත් ඇති. සිගිති කොමේ කෙල්ල මේ රෙදි ටික හොදලා දානවා ගිහින්. තමුන්ගේ අම්මවගේ සැපට ළමයි හදන්නේ නෑ මං. ගිහින් මේ ටික හොදලා එනවා. කොහෙද හිතියේ මෙච්චර වෙලා? කොයි වෙලෙත් නැටිල්ල විතරයි. යනවා ගිහින් මේ ටික හොදලා එනවා. ඉතින් සිගිතිගේ අම්මා හොල්මනක් වෙලා මේ හැම දෙයක්ම බලන් හිටියා. සුමනා කරන කිසිම දෙයකට ඇයට කිසිවක් කරගන්න බැරිව ගියා. මින් පස්සේ අන්නේම නෑ අරේ මෙහි ගෙවල් වල සෙල්ලම් කරන්න. තේරුණාද? මේ ගෙදර තියෙන වැඩක් පලක් අරගෙන ඉන්නවා. මූසල කෙල්ල. තාම නැද්දක්කේ රේණු ගැනයි කපිල ගැනයි ආරංචියක්වත්. මම මේ අක්කව හම්බෙන්නමයි හිටියේ. අර මොකෝ නංගි මටත් මේ කෙල්ල හන්දක් කොහාටවත් යන්න විදියක් නානි. ගමේ පොඩි කසුකුසුවක් යනවා. කැලේ තිබිලා මැරිච්ච මිනි දෙකක් හම්බෙලා කියලා. කාගිද කියලා නම් අඳුරගන්න බෑ කියන්නේ. එහෙනම් රේණුගේ වෙන්න ඇති. අනික එහෙනම් කපිලගේ වෙන්න ඇති. කොහොම හරි අන්තිමට මට මේ ගෙත් හම්බ වුණා. මේ කෙල්ලගේ තියෙන පව් කාර්කමට තමයි සීරම. පොඩි කාලෙම අම්මා අප්පා මරාගත්තේ කි. අනේ මන්දා අක්කේ. ඒක ඉතින් එයාල්ගේ කර්මේ. මේ පොඩි එකී මොනව කරන්නද? මං යනවා එහෙනම්. සිගිතිට හැම වෙලේම සුමනා දොස් කිව්වා. සුමනා කියන්නේ මොනවද කියලාවත් සිගිතිගේ පුංචි මොලේට තේරුනේ නැහැ. ඒ වගේම සිනිදු චූටියත් රිදෙනකන් සිගිති ගෙදර වැඩ කරා. අනේ දෙවියනේ මගේ දරුවා කොච්චර දුක් විඳිනවද? අම්මා එනවා පුතේ. මගේ චූටි කෙල්ලා බය වෙන්න එපා. සිගිති
මගේ පුතේ ඔයාට ඇහෙනවද මගේ පුතේ? සිගිති එන්න මන් ළඟට පුතේ. අනේ අම්මේ මාව අරන් යන්න අම්මා ඉන්න තැනට. නැන්ද මට ආදර නෑ පොඩ්ඩක්වත්. අනේ අම්මේ මාව එක්කල් යන්න. ඉතින් සිගිතිගේ අම්මා දැක්කා සුමන සිගිතිට සලකන විදිහ. ඒ වගේම සිගිති දුක් විඳින විදිහ. ඒ නිසාම සිගිති එයාගේ අම්මා ළඟට ගියා. කාලයක් යද්දී සුමනත් අසනීප වුණා. කාත් කවුරුත් නැතිව තනි වුණා. දුක් වෙවීම සුමනා මිය ගියා. මගේ දුවත දැන් කවුරුත් ගහන්නේ නැහැ. කවුරුත් ඕනෙත් නැහැ. අම්මා ඉන්නවා දැන්. අපි යමු පොතේ.